පොඩ්ඩක් කොහොම නවතින්නකෝ අපි බලමු ඉදිරි පැය 48 ඔයාට කොහොමද කියලා. ඉතින් ඔයාලට කියන්න පුළුවන් ඉතින් ඔයා නිවැරදි විනිශ්චයක් ගත යුතු අවස්ථාවක් එනවා. බොහෝ විට නීතිමය කටයුතු සියල්ලේ සාර්ථකත්වයක් ඔයාලට පෙන්නුම් කරනවා කියලා කියන්න පුළුවන්. ඉතින් තීන්දුව ඔබට අවශ්‍ය පරිදි සරලන පරිදි ඔයාලට ලැබේවි. ඒ වගේම සාමාන්‍ය ගිවිසුම් අත්සන් කරන තැබීමකදී, ඒ කියන්නේ අත්සන් තැබීමකදී සමගියේ සහයෝගය යන සියල්ල සමබරව ඔයාලට වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ කර්තව්‍යයක් කරනවා නම් මේ ඉදිරි පැය 48 ඇතුළත ඔයාලට වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද බොහෝ වෙලෙ නිවැරදි වෙනවා කියලා මට කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔබට වඩාත් වාසිදායක ව්‍යාපාර යෝජනාවක් පැමිණෙන්න තියෙන ඒ පිළිබඳ අවධානයෙන් ඉන්න. ඉතින් ඔයාට ඉදිරි පැය 48 තුළ කායින් හරි අනුශාසනාවක් ලැබෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඒ අනුශාසනාව ඔයා පිළිගන්න පිළිපදින්න. ඒ වගේම ඒක ඉවත හෙලන්න එපා කියලා මම කියනවා. ඒ වගේම ඔයාට හොඳ බුද්ධිමත් දක්ෂ අනුශාසකයෙක් හම්බෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ප්‍රශ්නට උදව් කරන කවුරුන් හෝ යම් කෙනෙක්. හරි ඉතින් මේ ප්‍රශ්නයකට මොකක් හෝ යාගේ සිත්තරකට උදව් කරන යම් කෙනෙක් ඔයාට ඔන්න ඉදිරි පැය 48 මුණ ගැහෙන්න හෝ කතා කරන්න හෝ හිතවත් වෙන්න හෝ පුළුවන්. ඉතින් ඒ කෙනා දෙන අනුශාසනාව පොඩ්ඩක් පිළිපදින්න යාව මගහැර ගන්න එපා. කවුරුන් හෝ ඔබට කතා කරන්න ඉඩ තියෙනවා. යහළුවෙක් වෙන්න පුළුවන්, ළඟම කෙනෙක් වෙන්න පුළුවන්, තමන්ගේම පවුල කෙනෙක් වෙන්න පුළුවන්, තමන්ගේ මව වුණත් වෙන්න පුළුවන්. යම් ඔයාට අනුශාසනාවක් දේවි. පොඩ්ඩක් ඒක පිළිපදින්නකෝ. ඉතින් ඒ වගේම ඔයාට ඉතින් පොඩ්ඩක් ඔයාට ඒක පාළුවත් තනිකමක් වගේ දැනෙන්න පුළුවන්. ඉතින් ඔයාට ඒ කියන්නේ සාමාන්‍ය සමන්තාවයක් ගිලිහි යෑමක් වගේ කනගාටුවක්, පොඩි දුක් සහිත ස්වභාවයක් සිත රිදීමක් ඔයා නිකන් ඒකට වටිනාකමක් නැහැ කියලා යම් දෙයක් ඔයාට නිකන් පාළුවක් දැනෙන්න පුළුවන්. හරිද? තනිකමක් දැනෙන්න ඒ කෙසේ වුණත් ඒ කියන්නේ මට මෙහෙම කියන්න පුළුවන් ඔයාට. මේ කාඩ් පත දරුණු බව පෙන්වන කාඩ් පතක් වුණත් ඒ අදහස ඔයාගේ යහපත් එකක්. ඒ මෙන්ම ඔයාට කියන්න පුළුවන් මට ඔයාගේ ඉහිරුණු කිරට හඩා වැටලා පළක් නැහැ, සතුට කරා ගමන් කරන්න කියලා මට කියන්න පුළුවන්. තව මාර්ග ගොඩක් තියෙනවා ඔයාට. ඒ මාර්ග කරා සිත යොමු කරන්න. ඉතින් ඔයාගේ හදවත විවර කරන්න. ඒ මාර්ග කරා යන්න ඔයාගේ මනස දියුණු මේ මනස විවෘත කරගෙන බලන්න. ඔයාට ඉදිරියේ තව හොඳ මාර්ග තියෙනවා. මොන ප්‍රශ්න ආවත් මොන ගැටලු ආවත් ඒ මාර්ගය කරා ඔබ යන්න. ඉතින් ඔබට තව නව සමන්තාවයක් කරා හදවත විවෘත කරන්න. ගිය දේ ගියා කියලා හිතලා වෙච්ච දේ වුණා කියලා හිතලා ඉදිරිය ගැන හරියට හිතලා තීරණයක් ගන්න කියලා ඔන්න මම ඔයාට කියනවා. අනිවාර්යයෙන්ම මම ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දෙන්න. Thank you.